මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා බෞද්ධ විහාරාධිපති පූජනීය පින්වත් බූටෑවත්තේ සරණංකර මහා ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් මැලේසියාවේ වෙසෙන ශ්‍රී ලාංකික අප වෙනුවෙන් බ්‍රදර්ස් KL තරුණකැල විසින් සංවිධානය කරන ලබූ සුමුදුර ධර්ම දේශනාවයි අද මම මේ විදිහට ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය රැගෙන ගම් දනව් පුරා වැඩමවන අතිපූජනීය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින් පවත්වනු ලබන උතුම් ධර්ම දේශනාවයි අද මම වීඩියෝ එකක් විදිහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේගේ ධර්ම දේශනාවට සහභාගී වෙන්න බැරි වුණු මගේ යාළුවෝ වෙනුවෙන් මට හිතුණා මේ විදිහට වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා. ඉතින් උන්වහන්සේගේ සම්පූර්ණ දේශනාව මම මේ විදිහට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට පුළුවන් දේශනාවට සවන් දෙන්න. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि तिसरनेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි නිශ්ශබ්දෙන්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස.
समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तम् धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ताति माता पितु पट्टानं पुत्रधारस् संगहो अनाकुलाच कम्मन्ता एतं मङ्गलमुत्तमन्तीति मलेशियावे श्रीलंका महाविहारे गरुड़धाराधिपति पूज्य आचार्य बूटावत्ते शरणंकर गौरवनीय नायक माहिमिपाणन वහන්සේ වරප්‍රමුඛ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි මේ ධර්ම දේශනාව සංවිධානය කරපු අපේ සත්පුරුෂ සද්ධර්ම ශ්‍රවණලාභී පින්වතුනි පින්වතියනි සියලු දෙනාම එක්කහු වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ මාර්ගයට අනුව ජීවත් වෙන මිනිස්සු විදිහට මේ අපෙන් කරන්න ඕන කරන හොඳ යුතුයකමක් හොඳ ධර්මතාවය ඉෂ්ට සිද්ධ කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ පළමු කොටම අපේ නායක හාමුදුරුවන්ට පින් දෙන්න ඕනේ. පඬිතුරු භාග්‍යවතුන් වහන්සේගේ මේ නෛර්යානික ශ්‍රී ධර්මය වගේම සම්බුද්ධ ශාසනය ලෝකෙ කොහේ හිටියත් සුරක්ෂිත කිරීමේ වගකීම දෙවුර මත දරාගෙන මලේසියාවේ බෞද්ධ පුනරුදයේ පෙර ගමන් කරුවෙක් විදිහට තමයි අපේ නායක හාමුදුරුවෝ කටයුතු කරන්නේ. මේ ධර්ම ප්‍රචාරයේ කටයුතු ලෝකේ පුරාම සිද්ධ කරන භික්ෂුන් වහන්සේලා අතර ප්‍රමුඛතම කාර්යභාරයක් කරන අපේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේ මේ කටයුත්ත සිද්ධ නොකරනද අපි කොහොමද මෙතන ඇවිල්ලා මේ කටයුතු කරන්නේ? මලක් පහනක් හරි පූජා කරන්න තැනක් තියෙනවා නම් තියෙන්නේ කවුරු හින්දාද? නායක හාමුදුරුවෝ හින්දා. උන්වහන්සේට නිරෝගී භාවය ලැබේවා. නායක හාමුදුරුවෝ අපේ ආයුෂත් අරගෙන චිරාත් කාලයක් ජීවත් වේවා කියලා අපි කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද මේ පින්නත් සියලු දෙනා ධර්ම ශ්‍රවණයට සූදානම් වෙලා ඉන්න අවස්ථාවේ උද්දුත කරපු ගාථා ධර්මය නෙව මාතා පිතු පට්ටහන මේ වෙනකොට කීලක්ෂ වාරයක් අහලත් ඕක කටපාඩම් උදේට අහනවත් මේ විදේශගත වෙන්නම හේතුව මොකක්ද? මෙතන ඉන්නාද කිසි කෙනෙක් මට තනියම කන්න ඕන කියලා හිතාගෙන මැලේසියාවේ ආවා. මම හම්බ කරගෙන මටම කන්න ඕන කියලා හිතාගෙන ආපු කවුරුත් ඉන්නවද? කිසි කෙනෙක් නැති මේ රටේ අදටත් ඔය දුක් විඳින්නේ
දැන් ඔය පොතේ සතියන් දෙකට හොඳ සපත්තු දෙකක් දාලා හොඳ ඇඳුමක් ඇඳගෙන කොහේ හරි ගහක් යට හොටෙල් එකක ෆොටෝ එකක් දාපුවාම ලංකාවේ මිනිස්සු හිතන්නේ මොකද? මේ තානාපති සේවයේ ඉන්නවා වගේ. ඔය ගම්වලත් කියනවා නේද? මගේ කියන විදිහටම කියන්නේ. ඒ උන්ගේ රටනේ ඉන්නේ. එමිනිස්සු හිතාගෙන ඉන්නේ ගම්වල මේ පවුල්වලත් එහෙම. පවුල්වල මිනිස්සු හිතාගෙන ඉන්නේ පවුලේ කවුරු හරි රටේ ඉන්නවනම් මිනිහා තමයි සේරම කරන්න ඕනේ කියලා. ගෙදරක දරුවෙක් කොට හලුනත් ඉස්සෙල්ලම කාටද කියන්නේ? රටේ ඉන්න කෙනාට. මේ නොවිඳිනා දුක් විඳින්නේ අපේ තරුණ මහත්තුරු දරුවෝ මේ අම්මලා තාත්තලා ප්‍රමුඛතම කාර්යය තමයි වැත්තන්ගේ මේ පවුලක් නඩත්තු කරන එක. එහෙම නෙමෙයි. අම්මා තාත්තා අමුදරු ඔය සිද්ධ කරන්නේ මහ උතුම් මංගල කාරණයක්. ඔය සිද්ධ කරන්නේ තථාගත භාෂිතය තුල තියෙන හරි වැදගත් ධර්මතාවය. වැත්තන් දෙහිත වරදින්න නම් හේතුවක් නැහැ. ඉස්සි කෙනෙක් දන්නවද ඔය මේ විදින දුක කවුරුවත් දන්නවද? හරියටම කෝල් එකේ නැද්ද සල්ලි වැටෙන කාලේ බහුනුත් එහෙම. අපේ කරන්න ඕන කරන යුතුයකම් ටික එහෙ දවසක් හරි පරක් වුණොත් එහෙම. සිහිගත වීම වෙන්න මතක තියාගන්න මෙහෙම අපි තමයි අද බණහන්න සූදානම් වෙන්නේ. වෙනදනේ මිනිස්සෙක් වෙලා ඉපදුනහම ඉස්සරළම ජීවිතේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. මම ඔය අනුන්ට කඹරන්න එපා කියනවලු නෙමෙයි හොඳ. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලබාගෙන මේ මුළු ලෝකෙටම බණ කියන්න කලින් මම කියන්නේ මේකට වරදින්න හේතුව. උන්වහන්සේ බණ කියන්න කලින් උගන්වපු ධර්මතාවයක් තිබ්බා. මොකද්ද? අර මොකද්ද අර බෝධින් අසතු බෝධි ඉස්සර වුණාද සිද්ධ කරේ. වෙනතන මේ දින 7ක් හිට්පිට නැති බෝධිය දිහා අයා බලාගෙන ඉඳලා අනිමිස ලෝචන පූජාව සිද්ධ කරලා ලෝකෙටම බුදුහාමුදුරුවෝ ඉගෙනුවේ මොකක්ද? කෙලෙහි ගුණ සලකන. කෘත ගුණ සලකන. බුදුවරුමයි පැහැදිලි කරේ මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මේ ලෝකේ කෙලෙහි ගුණ සලකන මිනිස්සු හරි අඩුයි. හරි විරලයි. එනිසා මේ පින්නතුන් කල්පනා කරගන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ මෙහෙම. සමාජයක අපි ජීවත් වෙන්නේ කෙලෙහි ගුණ අඳුරන්නේ නැති සමාජයක. දැන් මේ පින්නතුන්ට තියෙනවා යුතුයකම් කරන්නත් තියෙනවා. කෙලෙහි ගුණ අඳුරන්නේ නැති මිනිස්සු ඉන්නවා කියලා දැනගන්නත් තියෙනවා. පින්නතුනේ මේ 2025 ගෙවිලා 26 අවුරුද්ද ලබනකොට අපිට අලුත් වෙන්න අපිට දැනගන්න අපිට අවබෝධ කරගන්න කරුණු කාරණා ගොඩක් තියෙනවා. පළවෙනි කාරණය පුරුදු වෙන්න ඔය දැන් මෙහෙ ඇවිල්ලා ඉන්නේ මේක ගොඩක් තරුණ මහත්තුරුන්ට දැරිවියන්න තමයි මේ ගැටලුව තියෙන්නේ. විනාඩි 10ක් 15ක් විතර දවසට අරගෙන හිතන්න මොකටද මැලේසියාවට ආවේ කියලා. නිකන් දවසට විනාඩි 5ක් මොකක් හරි ඔයත්න්ගේ භාෂාවෙන්ම කියන්නද ගොඩ යන්නනේ නේ. මොකක් හරි කරගන්න නෑ. උන් නැත්තම් ඔය තියෙනව විකුණලා එනවද නේ. මාස 2ක් 3ක් විතර ගියාට පස්සේ ඔය මම ඉතින් විවිධ රටවල ධර්ම දේශනාවලට වඩිනවා.
මේ බලනකොට ලංකාවේ කොල්ල හාමුදුරනේ හිඩේ. ඇයි? දවසට විනාඩි 5ක්වත් අරගෙන හිතලා නැහැ මොකටද ආවේ? මොකක්ද කරන්නේ? මොකක්ද කරන්න ඕනේ? ඔච්චරයි. මම අයිතිය විනාඩි 5ක් විතර අරගෙන හිතලා මේ කවුරුත් නරකම මෙහෙලා ඉන්නවද? මොකක් හරි කරගෙන යන්න යාවේ. ආපු එක කරගන්න තු අනිත් හැම එකක්ම කරන්න. ආපු වැඩේ විතරක් කරගන්න. මොකද අපිට හරි මනට සිද්ධ වෙනවා. ඔය ඉඳලා යනකොට මොකද දැනෙන්නේ? මුළු මේ ගම කවුරුසාව කවුරු මතක් වෙනවා. ගමේ රටේ ඉන්න කියලා පවුලක මොකක් හරි වුණා. හොඳට මතක තියාගන්න ආවේ ඉන්නකම් හම්බ කරන පඩිය ගෙදර යවන්න නෙමෙයි. ආවේ ඉන්නකම් හම්බ කරන දේවල් ලංකාවට යවන්න නෙමෙයි. අපි යනකොට අපිට පුරුදු වෙන්න ඕනේ මේ මිනිස්සෙගේ ජීවිතයේ දියන්නේ. මේ පොඩි වැඩක් නෙමෙයි. මෙතන කවුරුත් ඉන්නවද ලංකාවේ ජීවිත බලයි. මම බණ කියනකොට මරන්න පුළුවන් මෑත් බණ අහනකොට මරන්න පුළුවන්. මේ කාලේ තුල තමයි මේ අස්ති පංජරයකින් සදුන්ලා මේ මස් ගොඩක් මේ යට මස් නහරට මිදුළු මේ අවසාන සේරම පැක් කරලා හමක්ටි මේ කඩජගේ මේ මාංශගේ නඩත්තු කරන්න නෙමෙයිද මේ ඔට්ටුවේ. මේක බොහොම පුංචි කාලේදී මේ පුංචි කාලය තුල කල්පනා කරන්න ඕනේ මේ භෞතිකයේ තුල සියල්ල කරනවා පිරිමහනවා වගේ. අපි ඇත්තටම මේ පිරිමුදුන් හිතන්නේ අපි මොකට වගේ මිනිස්සු වෙලා ඉපදලා සංසාරේ කවදානම් අපි ආයේ මිනිස්සු වෙලා උපදින්න කල්ප ගාන දුක් විඳලා මේ මනුෂ්‍ය ආත්ම භාවය ලබාගෙන තියෙන මම යෝජනා කරනවා මම දැන් මේ දෙසැම්බර් මුල වගේ ලංකාවේ තියෙනවනේ රාජගිරි ගුවන්පාලන ග්‍රාම වික්ටෝරියා ආබාධන නිවාසය. ඕකේ ඉතින් යනවා ඒක ධර්ම දේශනාවකට වැඩිය. වෙනතුනේ අර දෙන්න ඇවිල්ලා හිටියේ 25ක් 30ක් විතර. මම කියන්නේ හොඳට මතක තියාගන්න. රෝද පුටුවෙන් එන්න පුළුවන් සේරම ඇවිල්ලා හිටියේ. ඒක කට්ටිය දෙන්න බෑ. මම ගියා මෙතනේ වාට්ටු ගානේ ගියා. සමහර පින්නතුන් ඉන්නවා ජීවිත කාලයක් ඉන්නේ අර වැසිකිලි පෝච්චිය උඩ. දැකලා තියෙනවා. අර ඇඳයට තමයි ආන්දරනේ කොමන්ට් එක තියෙන්නේ. ඒ ඇඳයට කොමන්ට් එක. ඇඳුමක් අඳින්න පුළුවන්. අපි වගේ දැන් අඳිනකොට කීපාරක් විතරට උස්සලා බලුවා දිර ඉඳලා තියෙන්නේ නැද්ද කියලා නේද පොයි. මේ කන්දිනවල නැද්ද කියලා. නසරේ පුදේට කලිසම හරියනවා මේකට බෙල්ට් එක ගාලා වෙනවා. ඒ තෝරා ගැනීම නැහැ. තව ඉන්න ඒ ජීවිත කාලයක් තහඩුවක් උඩ සමහර ඉන්නවා මුදුරනේ අවුරුදු 45ක් 50ක් වෙනවා මහ පොළොවේ පය ගහලා නැහැ. තව සමහරව ඉන්නවා ජීවිතේට අතින් අනලා බත් කටක් ගාලා නැහැ. ජීවිතේට අත් දෙක එකහු කරලා වැදලා නැහැ. ජීවිතේට දෝතින් ගන්න වතුර එකක් අපිලා නැහැ. කියමු බලන්න. ඒ මිනිස්සු නෙමෙයි. මොකක්ද අපිට තියෙන අඩුපාඩු? ඒත් දිහා බලලා කියන්න මොනවාද අපිට තියෙන ගැටලු?
මොනවද අපිට හැන්දාවට කල්පනා කරන්න තියෙන ප්‍රශ්න? මොනවද අපිට වද වෙන්න තියෙන දේවල්? එකක් විතර කියමු බලන්න. පවුලේ ගැටලු ඇති. ඔපෙන්න දාපෙන්න ප්‍රශ්න ඇති. ස්වාමියා බිරිඳ ගැටලු ඇති. ඉන්න තැන යාළුවා වගේ වෙනවා. මම මෙහෙම වෙලෙ සිල්ලා හදනවද? මතක තියාගන්න. ඒ උදවියත් මිනිස්සු අපිත් මිනිස්සු. වෙනසනේ මේ බලන්න කොච්චර මේ තරුණ මහත්තුරු මේ පින්නතුන් භාග්‍යවන්තද කියනවා නම් විදේශ රටක හිටියත් බණ ටිකක් අහන්න යන්න හැකියාව තියෙනවන්නේ. විදේශ රටක හිටියත් දෙයනේ කියලා බුදුන් වඳින්න හැකියාව තියෙනවා. සංසාරේ කොච්චර පින් කරලාද? සංසාරේ කොච්චර දන් දීලා? සංසාරේ කොච්චර සිල් රැකලාද? මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඔක නාස්ති කරන්න එපා. ඔක නිකන් නිස්කාරණේ විනාශ කරන්න එපා. ඔක පරිස්සම් කරගන්න. මේ අතපය හැමදාම වැඩ කරනවා. මේ හැමදාම වැඩ කරන්නේ නැහැ. හැමදාම මේ කටින් කතා කරන්න පුළුවන්. මේ හැමදාම මේ විදිහට මෙහෙම වෙන්නේ නැහැ. ඔය මේ ජරාව ව්‍යාධිය කර තියාගෙන ඉන්න ජීවිතේ කොයි වෙලේද කොයි මොහොතේද කවුද දැන් ඔය දැන් මාසයක් විතර ඇති මම කියන්නේ පිටත මේක දිනස්තිර භාවය අවුරුදු 35ක විතර අක්ක කෙනෙක් ආවා අපේ මනසට දෙන්නේ අල්ලගෙන ආවේ මෙහෙම වෙනවා මේ මස්කුලක් මේ නව අණුවක් රෝග නව අණුවක් ව්‍යාධීන්ගේ ගහන පිළිච්ච මිරිකිච්ච ජීවිතයක් මේක මේ අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ අක්කා එනකොට මම ඇහුවා මේ දෙන්නේ ගල්ලගෙන ඉන්නේ ඉන්න අසනීපද කියලා. Seguiu hamuduronen ඇස්පේන්නේ නැහැ කියලා. ඉන්දේවා ගොඩක් කාලේ අවුරුදු 5ක් විතර. වරේ පිටරට විශ්වවිද්‍යාලයේ පශ්චාත්තාපවාදී කරලාදී. මොකද සල්ලි දෙනවා. පොඩි දුවෙකුත් ඉන්නවා අවුරුදු 4ක 5ක විතර. පස්සේ ගියනවා දවසක් උදේ නැගිට්ටලු ගියා. කලුවරේම බිත්ති අතගාන ස්විච් එක දාන්න. ස්විච් එක දැම්මම පස්සේ මහත්තයා කතා කරලා කිව්වා කරන්ට් එක ගිහිල්ලා කියලා. ඇත්තට මොකද වෙලා තියෙන්නේ? ඇස්පේන්නේ. රෑ නිදාගෙන උදේ නැගිටිනකොට ඇස් දෙක පේන්නේ නැහැ. මේක එහෙම වෙන්න ඒ ශරීරේ හැටි. මේ කරදරේ මේ මාස් ගොඩ මේ ව්‍යාධීන්ගෙන් මේක මේ රෝගයන්ගෙන් පිළිච්ච එකක්. මේකට සල්ලි බලපාන රස්සාව බලපාන ධනයේ තත්ත්වයේ තරහා තියෙන මේක ඕනම වෙලාවක ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි මම යෝජනා කරන්නේ. එක තත්පරයක් අපත්නම් කරන්න එපා. එක වචනයකින්වත් එකදු අකුසලයක්වත් සිද්ධ කරගන්න එපා. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව කරන තැන අහලා තියෙනවනේ සබ්බවා පස්සා කරන සියලු පව් නොකළ යුතු සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය.
මන්නම් යෝජනා කරන්නේ පින්නතුනේ දැන් මොනවාකින්ද පව සිද්ධ වෙන්නේ? අපේ හිතෙන් වෙනවා, අපේ කයෙන් වෙනවා, අපේ වචනයෙන් ඇත්තටම කයෙන් කියලා මිනි මරන්නේ වචනයයි හිතයි තමයි ටික. ඔය බලන්න පුළුවන් තරම් අද ඉඳන් මේ දෙහෙට ඉඳන් කරන්න ඕන නැත්නම් අපේ දේවන්නේ අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරන්න යෝජනා කරන හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කියන්න එපා. බැරිද? ඉවහඳා විශ්වාසයි බෑ. ඇයි? අන්න ජීවිතයන් බලන්න බෑ. මිලහල කොච්චර බනහල නමුත් අදිෂ්ඨාන කරගන්න. මෙතන මේ නිවන් මඟ අහුරන ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ මොකෙද? ද්වේෂයත් එක්ක තරහවත් එක්ක. ටිකක් කල්පනා කරන්න. ඒ තරහව කේන්තිය මිනිස්සුන්ට ඇති වෙන්නේ මොකෙද? මම දේශනා කරලා දෙන්න ඕනද? මිනිස්සු පුරුදු වෙන්න ඕනේ. වාචාය සම්මරෝ සාදු. පුළුවන් නම් හෙට ඉඳන් කට පරිස්සම් කරගන්න බලන්න. පුළුවන්. මහදයක් නෑ. නිකන් කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් කරගන්න තරමටම අනේකගේ හිත පරිස්සම් වෙනවා. මෙහෙම සේරම හිතුවොත් එහෙම ඕනනම් දැන් බලන්න පුළුවන්. දැන් නැගිටලා යනකොට කාටද තෝතෝ කියලා. මොකද මනුස්සය කේන්ති ගන්නේ දේශය ඇති වෙන්නේ මම ගැඹුරක් නෑ. පොඩි වැඩක් තියෙනවා. මේක දැන් ඉඳන් කරන්න විතරයි තියෙන්නේ. නිකන් මම කියනකොට ගන්න මොනවද? තෝ කියලා කතා කරනකොට ඔයා කියලා කියනකොට යාළුවන්ට බල්ලෝ කියලා කතා කරන එක වෙනයි. ඒක බොබ්බට කියන්නේ නැහැ. එහෙනම් ලෝකීය සමහරට දුකයි. කෙනෙකුගේ හිතක් විතරීමේ අරමුණින් අපි හිතමු දැන් පොඩි ප්‍රශ්නයක් කරන්නේ නිරවල මොනවද කීයක් විතර කලින් කියලා දෙනවා. දෙකට වැඩිනකො පින්ද කවුද? වචනයමයි වැඩිපුරම මම යෝජනා හරි කරුණාවෙන් මේ දේශනා කරන මේ මැලේසියානු සංචාරයට මේ අපේ සංවිධානයෙන් කරපු මහත්තු දන්න හරි අමාරුවෙන් පත් දන්නවනේ මම අවුරුද්දට ලංකාවේ බණ 500ක් විතර ගියා. එතකොට මම මෙහෙන් යනකොටම යන්නේ උඩමළුවට. වන්තර වලට ගියේ. එතකොට ආය කවද්ද ඉවර වෙන්නේ? එනිසා මගේ පළමු යෝජනාව තමයි කියන එක වචනයක්වත් අපත් කරන්න බය වෙන්න කවදාවත් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. යහපතක් විතරයි වෙන්නේ. හෙට එන අනිකට කතා කරන්න පුරුදු වෙන්න. තෝවත් කියන්නේ හිත විඳනාරෝනේ. අනේක කම්පා වෙනවා නම් අකමැති නම් අනේකගේ හිත රිදෙනවා නම් දේශය ඇති වෙනවා නම් උන්වහන්සේට කියන්න බෑ. අපේ අම්මලා කොච්චර උනාට කරනවා තියෙනවා. කාගේ බෙම්බදා බයින්න ස්වාමි පුරුෂයා බයින්න ප්‍රතුනේ වාචාය සම්වරෝ සාදු. බුදුවරු මොකද්ද උගන්වන්නේ? වචනේ සංවරකම තියෙන්න ඕන. ඒ හිතවලදී එතන කරන්නේ. එතකොට
පුරුෂයෙක් ඉන්නවද නිතර කේන්ති යනවද? ඕනනම් දැන් බලන්නකෝ 10 දෙනෙක් විතර ගියාලා ඉස්සරහ හිටවනවා. කණ්ඩ හදනකොට පිටිපස්සේ ඉන්න තරමේ. මම හඳුරන්නේ ගම කියන්නේ නැහැ. අම්මා කෙනෙක් ගැහුවා පුතේ. කොල්ලෙකුයි හිටගත්ත හඳුරන්නේ නැහැ. කේන්ති මේ ජීවිතේ අපි වැඩි පුරම නිතර කේන්ති වෙන උදවිය නිතර ඇවිස්සෙන උදවිය නිතර කලබල වෙන උදවිය විනාඩි 10ක් විතර අරගෙන හිතන්න ඕන දෙයක් තියෙනවා මොකටද කේන්ති ගන්න කවුරු හිතද කේන්ති ගන්න ඔයත්තන් අවසාන හිතයි අපරාධනේ කියලා. ඔයත්තන් අවසාන හිතයි ඒක හරිය පාඩුවක් කියලා. අපි අවිස්සන තරමක් අවිස්සන්නේ මේ ජීවිතය අනුන්ගෙන් තමයි. දැන් කාගේ ෆෝන් එකකට සද්දට කෝල් එකක් එනවා. කාටද කියන්නේ? ෆෝන් එකේ ඉදිකාරයටද වඩ පිටා මිනිස්සුන්ට. චක්චෝකලා බලන්නේ දෙන්න. මොකටද අනුගේ ෆෝන් වලින් කෝල් ලඟුලක් වෙන්නේ? ඒක කතා නවත්ත ගන්නවා. ෆෝන් වල කෝල් එක තමයි උනනද? මම දැකලා තියෙනවා සමහර අම්මලා ගිලින්න වගේ හදන ෆෝන් එකයි කියලා. එහෙම වෙන්න එපා. අපි ගම්වලත් එහෙම අබූර්වට හඳුරන්නේ ප්‍රවෘත්ති බල ඉන්නවා. අගිර මීගන් ගෑන අම්මල තාත්තලා ප්‍රවෘත්ති බලනවා. ප්‍රවෘත්ති බල ඉන්නකොට බැරි වෙලාවක් අල්ලපු ගෙදර බණ දැම්මොත් එහෙම ජීවිතේ ප්‍රවෘත්ති ඔෆ් කරලා බණ අහනවා. ප්‍රවෘත්ති ඉන්නකොට අල්ලපු ගෙදර උන්වහන්සේ කියනවත් එක්කම පිගම් දිනනවා හදලා මොකද ගාලා ප්‍රවෘත්ති නාත්තන ගෙදර හත් දේරනා හත් දෙනුනේ මොකද ඔය පුරුදුලයි අපි අපේ ජීවිතේ විදේශගත බින්දුතුන් වැඩිපුරම හිතනවා හුරු වෙලා ඉන්නෙම අපේ සැප සතුට තීරණය කරන්නේ අපේ ආධ්‍යාත්මයේ හොඳ නරක තීරණය කරන්නේ කවුරුමද? අනුන්මද? කම්පා වෙන්නේ කවුද? අපි. මම එකටම යෝජනා කරනවා ඔය අනුන්මත කම්පා වෙන්නේ නවත්තන්න. අනුන්මත කලබල වෙන්නේ නවත්තන්න. එක දවසක්වත් තියෙනවා අපි අපිට උපමාන බැලගත්තා. කාටද බණි? අනුන්දරෙමි. පෞපිරේනේ කාට? අපිට දාන්න. අපිට ජීවිතේ මුතුන් කවදා හරි ඔය සැකදෙරුවනම් කවද සැකදෙරුවේ? අපි කවදා අපි සැක කරලා තියෙනවා. කවද සැක කරලා? අනේක කරපු වැඩ අනේක කරපු වැරද්ද මහදයක් ඕනේ කවදාවත් අපි කරපු වැරද්දකට අපිට කේන්ති තියෙනවා. අපි කේන්ති ගන්න කවුරුද වැඩිවද? අපි කරන්නේ වලද අනුකරන්නේ වලද? මොකටද අනුකරන්නේ අපි කේන්ති ගන්න? දැන් දෙතර කොහොමද එහෙම නේද? ඔතන අපි අදින් පිගාන කෝපය කතා කරනවා කියන කාටවත් සන්දේහුනේ නැත්නම් මොකද කරන්නේ? හිමීට හටගල්ලා ඉතින් කරනවා. පරිගලාව අපි සාරේ ඉන්නකොට කුස්සිය කවුරු ඇදිනවා කරින් දුරොත් එහෙම නැත්නම් එහෙම
අනික පිටිත් එක්කලනවා එක ගන්න. මම ඒකටම යෝජනා කරන්නේ අනුන්ට කලබල වෙන එක නවත්තන්න. ජීවිතේ පොඩි වෙලාවක් අරගෙන මගේ ආධ්‍යාත්මය මගේ හික්මීම නච්චා දේවි ගෞබීනං දනුසමස කාපං සුනක් පුච්ච නරදම් පණ්ඩිතං ධර්ම වර්ජිතං මගේ විනය සදාචාරයේ හික්මීම මේ ටික මම විසින් සකස් කර ගන්න ඕනයි කියන එක මගේ ආධ්‍යාත්මයට හොඳයි කියන එක අපි හිතන්න ඕනේ. මොකද මරණ මංචකයේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට කවුද අපි විතර දැන් මොන සමානව කියනෝ නේද පින්නොත් අකාල මරණ කියන එහෙම ජීවිතේ අවුරුදු 20ක් මරණ ඒ ජීවිතේ අවසාන කාලේ 30ක් මරණ ජීවිතේ අවසාන කාලේ 80ක් මරණ ඒ තමයි ජීවිතේ අවසාන කාලේ මේක හරියි මොහිතන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් ඉඳලා ආයෝජන කරන්නේ හරි පරිස්සමට පුළුවන් නම් අනුකම්පාවෙන් හොයන බලන්න යනවා යුතුයම කරන්න අපි වැඩිපුරම කැමති අපේ කෙරෙන්න තියෙන දේට අනුගේ ලැබෙන්න තියෙන දේට ජීවිතේ වැඩිපුරම බලන්නේ මොකක්ද අපේ කෙරෙන්න තියෙන දේ අනේකයි මොකද්ද ලැබෙන්න තියෙන අනේකයි මොකද්ද කෙරෙන්න තියෙන කියලා පුළුවන් නම් පුරුදු වෙන්න ඕනේ අනේකගේ හම්බෙන්න තියෙන එකට වඩා අපේ මොකද්ද කෙරෙන්න තියෙන කියලා බලන්න එතකොට හරි පහසුයි වෙන්නේ නමත් දකින්නෝනේ මේ දවස්වල කොච්චර මඩ ගන්නවා මේ දවස්වල කොච්චර Facebook එකේ එහෙම දකින්න ආම්දරනේ සමහර පොත් පිටින් හදාගෙන ගිහලා පන්සල් වලට දීලා ගම්ම කලවෙට වැඩ නැද්ද පොත් පිටින් හදාගෙන ගිහින් දේවා කතෝලික මෙහෙම එකෙක් එක කතෝලිකේ කුරුකාරයෙක් මට ඇමරිකාවේ සාලි පොම්බ වෙනවා බල සංවිධානය කරා මැලේසියාවට පොම්බ වෙනවා මොකද්ද මේ ව්‍යායාමය ලක්ෂ ගණනින් ලංකාවේ අපේ තරුණ තරුණියෝ ගණහන්න එක්කව මන්දරව විගුණන මිනිස්සු නවත්තන බීලා ගෙවල් වල රණ්ඩු වෙච්ච දබර වෙච්ච තාත්තලා නවත්තන ලංකාවේ පන්සල් වල හාමුදුරුවෝ කියනවා සිරිදම් මහතුරු ඔයාට පින් සිද්ධ වෙන්න ජීවිතේටවත් ශ්‍රම දානයකටවත් ආපු නැති එකේ පන්සල් එතේරම මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙයි මගක් හරියට වෙන යන්න පුළුවන් දොරකඩට හරි අරගෙන යන්න පුළුවන් නේ බලන්න ඔය එන්නේ අපි කවදා කලබල වෙනවා කවදා පුළුවන් වෙනවා මම අන්ත යෝජනා කරන්නේ අපේ කෙරෙන්න තියෙන දේ විතරක් කල්පනා කරන්න මේ පාරව ගන්න ප්‍රාදාරණය දෙනකොට මම ඉස්සරලම අරන් ගියේ මට ගලපුවාම කෙනෙක් එහම දුරට කතා කරගන්න බැරුව ගියා ඒ පිළිතුරු කවුද හිතන්නේ මම හතුරුකම් කරන කෙනෙක් ඉස්සරලම පුරුදු වෙන්න ජීවිතේ මරෙන්න කලින් වෛරය නැති කරන්න නම් ඒ හාමුදුරුවෝ තමයි දැන් මගේ හොඳම යාළුවා. ඒ හාමුදුරුවෝ තමයි දැන් මගේ හොඳම මිත්‍රයා. මං කරේ බුදුහාමුදුරුවෝ කියපු එක විතරයි. නහි වේරේන වේරාණි සම්මන්තිද උදාචන. ඔය විදේශ රටකට ආවම උදව් කරන්න එපා කියන කාටද? මේ ලංකාවේ මිනිස්සුන්ට මැලේසියාවේ නැත්නම් මම කියන්නේ බෝරට බලුවේ
උදව් කරපු ගමන් අනිත් පැත්තට තට්ටුව දාන්න එක. අද කට උත්තර නැතිවෙන්න දෙනවනේ කවුද දෙන්නේ? ලංකාවේ මිනිස්සු. ඔය ඒ ඉන්නට කමක් නැහැ. අපි කරන්න තියනවා මම යෝජනා කරන්න වෛරය තරහව නැති කරන්න තියෙන එකම ආත්මය මිනිසත්තාවය. මේකෙන් ඕක නැති කරලා මැරෙන්න. බල්ලොට බලන්නට මෙව කිව්වට තේරෙනවද? මට කියන්න හැම සතෙකුටම වෛරෙන් නෙමෙයි දෙන්නේ. හැම සතෙකුටම තරහින් නෙමෙයි දෙන්නේ. ඔය මම ආදර්ශයට ගන්න වෙන මොකක්ද? අර කවුද අංජනම් බාන ඇස්පෙන්ඩ් මොනසෙක් කියන්නේ? එහාමුදුරනේ කියන මහානන්නේ කණ්ඩ කොණ්ඩ තියෙනවා. මට කියනවා අස්සනක් දාලා දෙන්න මිලියන 10ක් විතර 500ක් ඉන්ද්‍රවාසිය වන්දන් පිළ අපහාස කෙරුවා කියලා. අනේ පිළිතුරු අර රසවාහිනිය කියලා පොතක් තියෙනවා. දඹදිව්ගේ නේද හාමුදුරුවෝ මම මේ කියන හොඳට මතක තියාගන්න ඕනේ. ඒක නම් එහෙම කරන්න බෑ. පන්සලේ හාමුදුරුවන්ට හොඳට සිවුරු හම්බෙනවා. ගමේ කොල්ලෝ බලනවා සිවුරු හම්බුණාට පොරවන්නේ මොනවද? පරන්නේ. සිවුරක් දීලා රැකගෙන ඉන්නවා. වෙනද හොරෙක් ඇවිල්ලා හැමදාම හාමුදුරුවෝ සිවුරු උස්සනවා. හාමුදුරුවෝ මොකක්ද කියන්නේ නැති හාමුදුරුවෝ. පස්සේ අල්ලගත්ත හොරා. අල්ලගෙන ගසලා තඩි ගහලා අලුත වලදාපු මලමිනියක් කරගෙන ඇඟට තියලා බැඳලා මුළු ගමේම ප්‍රචාරයක් කරේ ආදරය මලමිනියක් කරපින්නගත්ත යකෙක් කෙනා කිසි කෙනෙක් දොරවල් අරින්න එපා කියලා. අනේ අර හොරා බයේ පින්නොත් ගුටි ගාලා මලමිනියන්ව මලමිනියක් කරේ බඳ ගමේ දුවනවා කියලා. මලමිනිය බැලගෙන ගියා. ගෙදර ගිහිල්ලා තට්ටු කරුවා දොර අරිනකොට ඉස්සර හැදි බෙමලකන් වැහුවා දොර. අවසානයේ කොහාටද ගියේ? පන්සලේ හාමුදුරුවෝ ගියපු ගමන් හාමුදුරුවෝ මලමිනිය ගලවලා පැත්තකට දාලා තුන්වතුරෙන් නාවල තෙල් බෙහෙත් ගානකොට තඩි ගහපු ගමේ කොල්ලෝ අමාරුවෙන් හරි මෙයා කරන්න බින්දුන් මේක මේ ආත්මේ ඉවරයක් කරන්න ඕනේ ඒකයි. කොල්ලෝ එවිලා කියනවා හාමුදුරුවනේ හොරා ගහලා පන්නන්න ඕක තමයි ඔබ වහන්සේගේ සිවුරු හොරකම් කියලා. ඒ හාමුදුරුවෝ අහලා තියෙනවද බල්ලෝ අපිට කියනකොට අපි බල්ලෝ කාවන්නේ කියලා. ඔතනින් ගියා. බල්ලෝ අපේ කකුල හැපුවට අපි බල්ලෝගේ කකුල හපන්න යන්න ඕන නැහැ. මම බල්ලෝ කියනෝ නෙමෙයි මිනිස්සුන්ට. ඔය කොල්ලී එකක් මේෙන් කරා. ගාරෝච නිවාතෝචනේ අනේකට ගරු කරන්න. හොඳ නිහතමානීකමක් තියාගන්න. අහලා දිනන පිස්සු කලබල දොස්තරලා කලබල වෙන්නේ නැහැ කියලා. දොස්තර කෙනෙක් කලබල වෙන්නේ නැහැ. පිස්සෙක් නම් වෙන්නේ. හොඳ වෛද්‍යවරයෙක් මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවන් සත්පුරුෂකම් තියෙන මිනිස්සු සත්පුරුෂකම දෙනවා. දැන් හදවතට දක්වලා දාලා බලන්න මංගල වුණා දෙවි කියලා. කතකම තියෙන මිනිස්සු කතකම දෙනවා. මැලේසියාවේ තින්නොත් අර කතු කියලා කියන මිනිස්සු නෑ. නැත්නම් බතුගේ රියැක්ෂන් වලින් මට හිතෙන්නේ මැලේසියාවේ කරන්නේ කොහෙවත් නැහැ. මෙන්නද පදාර්ථ මිනිස්සු නෑ. මොකද
ඔය පෙස්සන් එහෙම ගහනවා මේක ඉවෙන්ට් වල නෑ. ලංකාවේ වන්නන්නයින් ගහලා ඉතින් මෙහාසම මොකද වෙන්නේ? පෙස්සන් ගහනවා. වන්නන්නයින් ගන්න බෑ. බදන් මතක ඉන්නේ අපි අහවලා ආයි කියලා. පුරුදු වෙන්න. නේද කියලා ඉඳන් ගල්පහයි කියනවා. ජීවිතේ මිනිස්සු ඕනහත සමහර වෙලාවෙන් මේක රස්සාව කියලා. ප්‍රතිදින අනේකට හරියනකොට සතුටු වෙන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍ය ආත්ම භාවය විතරයි මේකට තියෙන්නේ. තේරෙන්නේ නැහැ. ඇස් දෙකෙන් මොකක් හරි බලලා හිත පැහැදීමක් ඇති කරගන්න පුළුවන් මොනවාද? ඇස් දෙකෙන් ආධ්‍යාත්මයට ගන්න තියෙන වැඩේ ගන්න. ඇස් දෙකෙන් මොකක් හරි රූපයක් දකලා අපි අරමුණක් ගන්න. ඒ ගන්න අරමුණ හරි පිරිසුදු වෙන්න ඕනේ. ඒ ගන්න අරමුණ හරි පැහැපත් වෙන්න ඕනේ. දැක්ක ගමන් සමහරුන්ට ඊර්ෂ්‍යාව ඇතිවෙනවා. අපි ඇත්තටම ඊර්ෂ්‍යා කරන්නේ අපේ දේවල් වලට අපේ දේවල් වලට. අනුන්ගේ දේවල් වලට නෙමෙයි. විභාගත් විඳින්න වෙන්නේ ගන්න. අපිට ප්‍රතිදින භාසදීවා කරෝතිවා තතෝන දුක්ඛමං වේති නැත්තම් සුඛමං වේති චක්කං වහවතෝ බදන් නැත්තම් ඡායාවරපයි. සංසාරේ කියන හැම වචනයකටම වග කියන්න කරන හැම දෙයකටම වග කියන්න ඒ හින්දාවද අනුන්ට හොරන්නේ කරනවත් අනුන්ගේ දේවල් කියවනේ ඒක උන අදට බලන්න පුළුවන්. ඒක මම කියනකට කරන්න ඕන. අද කියන්නේ පණිද දෙයක් කරන්නේ. දරුවන කාටද කියන්නේ තමයි පුද්ගලිකව හම්බෙන පොඩි කාරණයක් අහවලා කියන්න දෙනවා කියලා. ඔය ඇති. අර මොනසර නිදන්න ගහගන්න. ඒක සැකයි වගේ නම් මම කියනකට කරන්න. දුක මොනවාක් තියෙන දේවල් වල. සමහර ඉන්නවා පිළිගන්නේ. මැලේසියාවේ නේද? අනුන්ගේ පවුල් ගන්න තුමාමාරුවක් නෙදේ එන්නම හම්බ ලෝක ගිනියන්න බලාගෙන කිසි කෙනෙක් ඉන්නවද පික්චර් එකක් නිවෙන්න බලාගෙන කිසි කෙනෙක් ඉන්නවද වර්ධන දරක් නිවැරදි කරන්න බලාගෙන මේකනේ සමහර තරුණ මහත්තුන්ට තේරෙන්නේ හොඳට මතක තියාගන්න. මේක කවුරුත් කැමති නෑ වෙනුදින අපිට හරියනවා. කවුරුත් කැමති නෑ අපි මෙහි ඉඳලා වැඩක් කරගන්නවා. ඒ ඉඳාවේ මේ කියන්නේ කාටවත් පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට මාතෘකාව වෙන්න එපා. මේ තරුණ බොනෝදොනට වැඩි නෑ. dan ini udah ya adik kalau langkah boleh kan dia nih atau reaksi pada hati ini kita mau berada ibarat kan ada lesnya deh pak sama window ni dah lima dua kampung aku tu kan oh ya ini begitu mata berwarna බොහෝ ලංකාවේ තරුණ කුඩු ගන්න අයිස්වර හුරු වෙලා ඉන්න විවිධ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න මේ පොලිය සල්ලි දෙනවද නැද්ද දලීසේ අවුද මොකක්ද ඔය පොලියට සල්ලි ගන්න හම්බුනා අයිස් කරනවා පොලියට हमारे समाज में अम्मला गेनो में भीड़े मेरी सुजीवत
එහෙනම් මම යෝජනා කරන්නේ ආවේ මොකටද කියලා එකපාරක් හිතන්න. මොකද්ද කරන්නේ කියලා තව පාරක් හිතන්න. මොකද්ද කරන්න ඕනේ කියලා හිතන්න. දවසට විනාඩි 10ක් කරලා හිතන්න. අවුරුදු 25ක් 30ක් මේකේ ඉන්න සූදානම් වෙන්න එපා. මොකක් හරි කරගෙන ස්ථාවර වෙන්න බලන්න. මොකද අවුරුදු 35 වෙනකොට ගියදොරක් හදලා ඉවර වෙන්න බෑ. කවුරුත් එක්කද රජවෙන්න කියලා හිතාගෙන මැලේසියාව. පොඩි වැඩකට ඇවිල්ලා තියෙනවා. අහර ගෙවල් කපරාරු කරනවත් නෑ තාම. වෙච්ච ණය එහෙමමයි. ඒව ගානක්වත් නැතුව ඉන්නවා. මෙහෙම වෙලා බෑ. මේ වාහන කට්ටක් ගන්න ඕනේ. ගේ දොර ඉතින් හදා ගන්න ඕනේ. කොල්ලා කරවාගෙන පාරක් අයින් ගන්න එපා. මෙහෙම මේ ටිකවත් කරගත්තා නම් දැන් ඒ හඳුනන හම්බෙන්න පටි වරන්න බැහැ කියලා. මම කියන්නේ ඔය නොඛාන බී කරන රස්සා අම්මේ කප්පේ ඉඳලා යාළුවෙක් ඉඳලා කඩ රහට කාලා ගමේ තුඩේ වැඩි ඇවිදලා මොකවත් නැතුව මලගෙදරකට යාගන්න බැරුව ඒ නෝදට මතක තියාගන්න ඔය විඳින දුකෙන් කවදා හරි ප්‍රයෝජනයක් තියෙනවා. මේ දිගට ගණන් අඩුයි කියලා පෙට්ටි ගන්න ඉවර කරන්න ඕන. ඒ කියන්නේ දවසට ලෝකෙකට කියන්නේ මට නම් දවසට පැකට් එකක් යනවා. අපංගම කන්නේ බොන්දා. පුරුදු වෙන්න ආවේ මොකටද මොකද්ද කරන්නේ මොකද්ද කරන්න ඕනේ. මට මැලේසියා බලනකොට කියන්නේ මම මේ කියලා තමයි යන්නේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල ස්වර්ණමය අවස්ථාවක් හම්බෙලා තියෙනවා. බුදුවරු කියපු විදිහට ජීවත් වෙන්න. ඒ විදිහට ජීවත් වෙන්න. හෙට ඉර පායනවා සත්තයි වරදින්නේ නැහැ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ. ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින්ම ආරක්ෂා කරන ඇති. අම්මගේ තාත්තගේ කෙරෙන්න තියෙන යුතුයකම් ටික ඔය ඉන්න විවිධ කියන දේවල් අහලා මෙහෙ වැඩ කරන්න එපා. ඉන්න මිනිස්සු කියන දේවල් අහලා මෙහෙ කටයුතු කරන්න එපා. අරනේ පඩි ගත්තාම දෙන්න හම්බුනාම දෙන්න මේ ළඟ මාසේ පඩි එකක් දෙන්න එහෙම කරන්න එපා. අර අපෙන් කෙරෙන්න තියෙන යුතුයකම් ටික නිසි පරිදි කලට වෙලාවට කරන්න. නරඹියොත් නහයට අත දිලල්ලන්ට එහෙම බෑ. අපේ කෙරෙන්න ඕනේ තප්පරයකින් පව කරන්න එපා. මොකද මරණ සම්පිතවන්න වෙනවා. මේ ජීවිතයේ මේ භාග්‍යවන්ත අවස්ථාවක් ලැබිලා තියෙනවා. බුදුරු කොතනින්ද අපේ අම්මයි තාත්තයි දෙන්නේ. බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා මගෙන් පස්සේ මේ ලෝකේ ඔය මේක කියද්ද මතක් වෙච්චේ අම්මා තාත්තා ගැන කියනකොට ආම්තුරනේ මේ ඉඳ වැකේෂන් යනවානේ ඊළඟට යනවා ලංකාවට මේකත් අපේ බයිලාට තමයි එක අම්මා කෙනෙක් කියනවා ආම්තුරනේ කොල්ලා ආවේ අවුරුද්දකට පස්සේ කිව්වා. දවස් 10කට ආවේ. යන්න දවස් දෙකකට කලින් කිව්වොත් කැවුම් ටිකක් හදලා දෙන්න කියලා ඉඳන් දැක්කේ. යන්න ආපහු මේ එන්න දවස් දෙකකට කලින් මේවා හපන්න නෙමෙයි හොඳ.
යනකොට මෙහෙම ප්ලෑන් කරලා ඉවරයි. පහුදාය අර අම්මා කියනවා ආසාවට කුස්සියේ ඉඳගෙන හිටියේ නෑලු එක මාළුවා කියලා. අපි ඉඳගෙන ඉන්නවද කිව්වා. ගමේ බලාගෙන ඉන්නකොට හාම වෙන්න ඕනද ගමට? මේක නිවන් වෙන්නේ ගමට ආදද නේද? අම්මා තාත්තගේ බලාගෙන අම්මා අඬා කියන්නේ එන්න දවස් දෙකකට කලින් කිව්වොත් කැවුම් ටිකක් වෙලා දෙන්න කියලා. මේ කරන්නේ අම්මා කියනවා එක මාළුවක් වෙනකම් ඉඳගෙන හිටියේ නෑ කුස්සියට වෙලා. අම්මා පඩියේ ඉල්ලුවේ නෑ. වරුණ මුතුමාලා ඉල්ලුවේ නෑ. අම්මා හරි ආසාවෙන් ඉඳද්දී කොල්ලා කෙල්ල එහෙමනේ කියන්නේ අපේ අම්මලා. එනකම් කියලා එක දවසක් හිටියේ නෑ. හැමදාම කොට රාය 12 වෙලකයි. එන්දා මම දොස් පාරස් කියනවා නෙමෙයි. එහෙම කාටවත් පාවිච්චි වෙන්න එපා. අම්මා තාත්තා හරි උමනාවෙන් ආසාවෙන් බලාගෙන ඉන්නෝ. ඔය ජීවිතය කාලේ ඔබ දිය කරගන්නත් එපා. අවදානත් අම්මලා තාත්තලා අපිට කියනවා මිසක් මොකක් හරි කරගන්න කියලා දෙනවද මට කරන්න කියලා. සමහරක් අම්මලා නම් ඉන්නවා අපේ පඩි අරගෙන අයියලාට යකලාට ගමුරනවා. ඒක අපෙන් අරගෙන කාටද දෙන්නේ? අයත්තන් එහෙම නැද්ද මම කියපුව පවුල එහෙම. එක හොඳක්වත් කියන්නේ කෝල් එකක් ගත්ත ගමන් සමහර වෙලට කියන්නේ කවුරුද? අර ලංකාවේ ඉන්න අයියගෙන අක්කගෙන පවුල කෙනෙක්. සමහර අම්මලා ඉන්න මෙහෙ ඉන්න ආවද නැවද කෑවද බියවද කියලා අහන්න. අර සල්ලි වලට දවස් පරක් වුණාම බෝල් කරනවා. ඒ හින්දා ඔය මොනවද පාඩු ගන්න තිබ්බකම. අපේ කරන්න තියෙන යුතුයකම කරලා තිබ්බහම අපිට සනසීම තියෙනවා. අපිට කිසි දුකක් නැහැ. තාත්තගේ දේවල් එහෙමයි. ඊට පස්සේ බිරිඳගේ වෙනද මේ ගෙදර හත්තාට 100ක් නැහැ. මේක දීපට පැය කිව්වලා තියෙනවා. මම කණ්ඩායමේ බලන්න ඉපයි ඉඳලා වෙනවා. ඔය හතර පහ දෙනෙක් ගෙදර ගිහින් ඔය මේ කට්ටියත් එක්ක ජීවත් වෙන්න බැරුණේ නෝට්ටුවේ. පොඩි පිරිසක් එයින්දර ගෙදර පවුලක් නඩත්තු කරනකොට අර පවුල පන්සල වගේ තියෙන්නේ. මම යෝජනා කරන්නේ හරි හොඳට මේ බොහොම පොඩි ජීවිතයක් නේ අපිට තියෙන්නේ. ලංකාවේ මිනිස්සු හරියට හැදෙනවා. පුදුම විදිහට හඳුරන නත්තල තිබ්බන්නේ මේ අදත් කතා කරන කටානේ බණක් කියලා. එහෙම කතෝලික කියලා ભેදයක් නැද? පල්ලි 17ක මවුල ගියාව කරු නැද? සභාපති මුගේද? අපේ 14 එක්ක හොල්ල බණක් කියනවා මම කොහොමද වෙන්නේ කියලා. හරි හැංගීමේ ධර්මයේ ආශ්චර්ය ධර්මයේ පිබිදෙනවා. ඒකට ඇවිල්ලා මොකද්ද කියන්නේ? වෙන මොකුත් නැත. ඔයා මෙයා කියලා කියන්නේ. ඔයා කියලා මොනවද දේවල් වල ඉන්න ඕන විදිහ. ඒ දරුවෝ දේවල් වල කොච්චර මොනවද කියලා ගන්නවද? කතා කරන්නේ අපි වැටුනහම අපිට වැරදුනහම අපි පෙරදුනහම අපිට බැරි වුණහම අපිට අමතක වුණහම අපිට සනසන්නද බලන්නේ ගෙවල් වල මිනිස්සු තවත් යකන දාන්නද බලන්නේ. අවුරුදු 19ක දරුවියක් මට කියනවා කොහොම හරි ඔයගොල්ලෝ ගාවටලා ඒ පොවයි ගෑනලමට බබේ කම්බේ ප්‍රේම සම්බන්ධතාවය තියෙන දේවල් කතා කරන්න බෑ කියලා.
මගෙන් අහනවා හාමුදුරනේ මම මොකද කරන්නේ? ඉතින් බඩපොත් එක්ක දාලා අවුරුදු 19 ගෑනු ළමයි මේ දරුවෙක් හම්බෙන්න ඉන්නවා කියනවා. අසරණකම වෙන මොකක්ද? මම නෝ ගෙදරට කිව්වා. මම හාමුදුරනේ ගෙදරට කිව්වොත් මම මරයි කිව්වා. වෙනවනේ ගෙවල් වල දාත්තේ. හැම කෙනෙක්ම අපි කොරෝනා ගම කවුරුත් හොඳයි නේද මතක තියාගන්න ඕනද? නෙමෙයි ටිකක් තදටම මතක තියාගන්න. අපි දෙනකම් කවුරුත් හොඳයි. අපේ ගන්නකම් කවුරුත් හොඳයි. ඔය කාටාරි වැරදුනහම පිටවෙන්න බලන්න. වෙනද කාටද වරදින්නේ? හරිනන්නේ අර ගෑනලම කවදාවත් විශ්වාසයෙන් එහෙම හිටියේ නිසා ඔය කවදාවත් එහෙම නම් කරන්න ඕනේ මම බරපතල පාප කරන්න මගේ මහානා දරුවන් නැති කරන්නද මම මොකද කරන්න ඕනේ කියලා බෞද්ධ භික්ෂුවක් විදිහට මම මොකක් කියන්නද අර ගෙදර ගියොත් ගෙදරින් මරනවා අසරණකම් මට කියනවා හාමුදුරනේ නැහිතල් මොකද කියලා තියෙනවා එවැනි බස්සාර සුදුසු වැඩ පිළිවෙල යදුවා ගෙවල් ඔය ජීවිතේ ඉවර එහෙම වැරදුණු රැවටුණු කෙනෙකුට ඇත්තටම අනෙක් පාර්ශවයේ මොකද්ද ලැබෙන්න ඕනේ පිටක් නෙවෙයි උඩ අපේ ලංකාවේ හැදිද මන්ද කාට හරි වැරදුණු උඩ පැනලා ගහන්න බලාගෙන කවුරු හරි වැරදුණු අපි සතුටු වෙන්න බලාගෙන ඔය ජයග්‍රහණයක් නැත්නම් හේතුවක් නැහැ එනිසා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල පොඩි යෝජනා ටිකක් කරන්න කිසි කෙනෙක් ලැජ්ජාවට නම් පත් කරන්න එපා. අතන මතක තියාගන්න. මොකද පිළිවෙලින් මෙව අනිත් පැත්තට අපි විඳවන්න බෑ. සමහරව කියනවා නේද? මම කියන විදිහට කියනවා. කියනවානේ තොපේ දරුවෙකුට හරියන්න එපා කියලා. ඔයත් ඔය ජීවිතේ පොල් ගහලම නැහැ. මාළු පිළිවෙලට ආරම්භනේ මම කියන්නේ. ගහනනේ ඇඹරියම් පොඩිවියම් මිරිකියම් කුණුයම් කියලා. ඒක හොර වෙන්න කියලා ගහන්න. කවදාවත් තෝ කරන්නේ බෑ. ඒක කවුද විඳවන්නේ? බුදුරණු ගන්නන භාසදීවා කරෝතිය. හිත මුල් වෙලා යමක් කියයි නම් හෝ කරයි නම් ඒක වැරදි නම් බව ඒක හරි නම් හොඳ නම් ඒක කුසල. සමහරව කියනවානේ තොපි අපේ ඇස් ඉස්සරහම විඳවන්න ඕනේ කියලා. නිකමඩවත් කොහොමද කියන්න නෑ බාපිට. සමහරව කියනවා තොපිට හරියන්න එපා කියලා. සමහරව කියනවානේ තොපේ පවුලත් එක්ක විනාශ වෙන්න ඕනේ කියලා. කියන්නේ නෑ. ඒක හාඩද විඳින්න වෙන්නේ. දන්නවද තොපි අපේ ඇස් ඉස්සරහම ඉඳවන්න ඕන කිව්වා වෙනද? අපදාත ළමයි හම්බුනහම කවුරු ඉස්සරහම ඉඳවන්න? අර පේනව නේද? අපි ඉස්සරහම ඉඳවන්න. බලන්න හරි වෙලා නෝ විඳවන්න වෙනවා වෙනද? ඔය අම්බපාලි ගණිකාව නේද? කල්ප 30ක් ගණිකාව මොකක්ද කියන්නේ? අර චෛත්‍ය ප්‍රදක්ෂිනා කරනකොට මේ නිනාසනම කඩේ දීපසෙම ගොඩිය අදිමරන වයසයි ලේටයි. අම්බපාලි මේක දැකලා ඒකට පුතක් ගන්න මෙහෙනියා.
කිව්වන අනන්තවාදයේ දෝසාර කවුද මේ සෑමලේ සෙමහලක මේසි කියලා බැන්න. ඔච්චරයි කිව්වේ. දැන් මම කතාවලින් පුරාර වෙලා ඔච්චරද කියලා දෙයි. පාරදී පබෝති ගන්න කල්පතියක් ගණිකාවක් කළා ඉවර. වචනේ හරියට පරිස්සම් වෙන්න ඕනේ. මම තනියෙන් 10 කිලෝ කියනවා. සමහර කියනවා නේද හොරන්න කාලේ නේද? තෝ කනවා කියලා කියනවනේ. කනවා කියනවා, කපනවා කියනවා. තවුනාද කියන තෝ මරාගෙන මරනවා කියනවා. හිතන්නෝනේ මම කියන මොනවද කියලා ඇත්ත. ඕවා වචනයක්වත් වෙනස් වෙන්නේ නැතුව එලෙසම වෙනවා. බල්ලෝ බලන්න හරි වෙලා වෙනවා පිටද. දැරලා තියෙනද සමහර බැල්ලෝ පටව ගන්නකොට. ගහපු ගමන් පටව කුළු කරනවනේ. දැරලා. තව ඉන්නවද මේ ලෝකේ අසම්මතයි නම් මේක කරන්න මේපා. අර මීයන් ගැන සදාව ඔහොම කල්පනා කරා. දැන් මහගෙන මී ගාල සාතිකම යන ගහන්න නැචයි ඒක නිකන් ඉන්නව කල්පනා කරන්න දැන් නෙමෙයි එළ දෙයක්. ගෙම්බය ගැන සදාගොල් ලෝකෙ නොගැලපෙන අසම්මතයේ තියනවා නම් කවදාවත් ගලපන්න යන්නේ. විනාශය ඒකාන්තයි. අර ගෙම්බි මීයා ඉන්නකොට මම අර ගෙම්බි දාලා මීයා ගැනකට දන්නේ නැතිනවා. නැත්නම් ඉන්නේ මේ පාර්සලේ ස්ක්‍රීන් ඉන්නකොට දෙන්න කාලයක් ඉන්නකොට ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. කවුරුද? ගෙම්බි මීයා. පස්සේ ගෙම්බි මීයා කතාද ගත්තා. ගෙම්බින සැකේට ගෙම්බි වැල්කොටක් කරගෙන එක කොනක් ගන්න මීයා කකුල. අනිත් කොන ගන්න ගෙම්බිගේ කකුල. දැන් හරි. කොහෙ ගියත් එකනේ. දැන් කැලේ හදන්න ගන්නවා කැලේද. ගෙම්බිට ඇහුණා අපිට සුදුසු අපේ පරිසරය තුළ තියෙන අපිට ගැළපෙන කැරකිරලා ඉන්න ඕන තැන තියෙනවනේ. ඒකට බෑ උකුසල කරන්නේ. අපි අපේ සුදුසු ප්‍රදේශයේ සුදුසු තැන හිටපුවා සුදුසු අසුර ආශ්‍රයේ තිබ්බහම පහසුයි. ගෙම්බිට එහෙනම් මීයත් අරගෙන යනවා. කසරක ගල්ලා වතුර පිටිච්ච පොමුණක ගෙම්බු ගෑ ගහන සද්දය. ගෙම්බුට ඉස්මීස් නතු ගෑයි. ගෙම්බු වතුරනේ. ගෙම්බිට නිච්ච නෑ පිටුද මීයා කකුල ගඳලා කියලා ගෙම්බි මොකද කරන්නේ? මීයත් අරගෙන පැනනවා වතුර. දැන් ගෙම්බි යට යනවා උඩ යනවා යට යනවා උඩ යනවා. මීයා මරණ කම ගෙම්බි මොකද කරන්නේ? පීනෝ. ගෙම්බිට පස්සේ තමයි මොකක් වුනේ මීයා වැල් පොටේ ගැට ගහලා ඉන්න. අවසානයේ දැන් උඩට ඇවිල්ලා ගෙම්බි අඬා ඉන්නවා මීයා මැරලා උඩින් උකුස්සේ ගියා. උකුස්සමෝද මීකුණට මීකුණත් එක්ක උඩ ගියේ කවුද? මීයා කාලා උකුස්ස ගෙම්බිත් ගියා. අර ගෙම්බි බැඳනම මොකද? අදගත් නැද්ද? මීයාට ගැලපෙන කසාදයක් කෙරුණා මොකද? අර අපිට දරා ගන්න පුළුවන් දේවල් තියෙනවාද? අල්ලන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් තරක් පරක් තියෙනවා. කිරිමන කාලේ බත් කන්න යන විපාකේ රහලා තියෙනවා. එන්න මේක හරි පරිස්සමට ඉන්න ඕන වෙනවා. නොගැලපෙන දේ අසම්මත දේ
කියලා මොකද වෙන්නේ? සත්‍ය විනාශ වෙනවා. විදවන්න කිසි කෙනෙකුට නිඳා කරන්න එපා. මම දැකලා තියෙනවා සමහර බැල්ලියෝ කඩව ගහපු ගමන් පැටියව වහන කනවා. අර දැක්කද අවුරුදු 5 පොඩි ගාලේ බෙල්ල ගහුවා. කවුද ගහුවේ? අම්මා බඩපොළ. අවුරුදු 5 පොඩි එකා. බඩේ මිනිස්සු කියනවා ආන්දෝලනේ මේ පිහියෙන් කොහොමද ගැඹුරු කියලා හිතා ගන්න බෑ. අන්නතනේ මස් 500ක් අරන් කියන පිහිය ගලේ උරුල්ලා නේද අපි ගන්න. බෙල්ලකට කොටන්න. බඩ කියනවා පිහියෙන් හරියට අතුල්ලා දැකේ. පොඩි පිහියක් ආන්දෝලන. මොන වෛරයක් කියන්නේ මම අර කිව්වා මතකද මරන්න කලින් තරහවයි වෛරය නැති කරලා මරන්න කියලා. ඇයි? වෛරකාරය සංසාරේ උපදින්නේ ලංගලා දැක් කළා. ඇයි ලංගලා උපදින්නේ? තරහ පිළිමහන්න පුළුවන් වෛරය පිළිමහන්න පුළුවන් ලංගලා ඉන්නවා දැක් කළා ඉන්නවා. සමහර දෙවියෝ කියනෝනේ දරුවන්ට තොපියක් පිටට හදවල මොකද කියලා. සමහර දෙමව්පියෝ දරුවෝ කියනවා නේද මොකද්ද? සමහර දරුවෝ කියනවා හාමුදුරනේ අම්මයි තාත්තයි නම් කොහොම නෙමෙයි කියන්නේ. ජාතිවත් පතන්නේ මොනතරම්නේ දරුවෙක් හදලා අම්මයි තාත්තයි ඩිවෝස් වෙනවා අන්තිමේ කිරි අම්මයි කිරියත් තමයි බලා ගන්න ඕනේ. ඒ දරුවගේ ජීවිතය ඉවරයි. අම්මා තාත්තා වෛරකාරයෝ වෙන්න පුළුවන්. බිරිඳ ස්වාමියා දරුවෝ වෙන්න පුළුවන්. මොකද අර ගම්බුල අවුරුදු 16 කෙල්ලගේ බෙල්ලක පිටව යල්ලා පොළ මතකද කොළඹ කැම්පස් එකේ තුනම තරම් විජේගාවේ අවුරුදු 3ක විතර කෙල්ලගේ පීයේ ගන්න එන්න කියලා සර්ප්‍රයිස් කරන්න කිව්වා. යල්ලා පොළ වැඩිපුරම අපි රිද්ද ගන්න වැඩිපුරම අපි නිදා ගන්න වැඩිපුරම අපිට රිදෙන්නේ දැනෙන්නේ අඬන්නේ කම්පා වෙන්නේ ළඟම ඉන්න මිනිස්සු හින්දා අඳුරන්නේ නැති මිනිස්සු හින්දා අඳුරන්නේ නැති මිනිස්සු අඬන ජීවිතේ උදාහරණයක් විදිහට මම තව ටිකක් ඔය අද හන්දෑ කෝල් එකක් කියනවා දැන් නැති කවුරු කොහොමද ගණගෙන යනවා hina යනවා තරහ යනවා පිස්සේ කියලා බෝල් එක තියෙනවා උදේට අඳුරන මිනිස්සෙක් වුණා රෙන්ඩා කරපොදේ අල්ලදුන ඩැපලි උනන්දා මොකද තරහ ගන්න උනලා යනවා දැන් බලන්න ඕන කවුද වෛරක්කාරයෝ කියලා දැන් බලන්න ඕනේ කවුද තරහකාරයෝ කියලා එහෙනම් ඒකයි මම යෝජනා කරන්න ඔබ මේ ආත්මේ ඉවරක් කරලා දාන්න කියලා හතුරු තරහකාරයෝ වෛරක්කාරයෝ යාළුවෝ බලන්න දැන් මේ තරණ වැඩි බොන්නේ කිමින්ද ගැලුවා නැහැ මෙහෙම දාලා වෙන්න මේ බොන පැතිවල තමයි බලපාන මොනර කුරුත්තාන කඳුරු වලින් බණ කියන්නේ මම ගියා මේක බන්දනාගාරේ හාමුදුරුවනේ දෙසැම්බර් 3 දුරේ 2800ක් විතර ඉන්නවා 190ක් ඉන්නේ තරුණයෝ මට කියනවා හාමුදුරුවනේ වැඳලා කියන්නේ එළියට ගිහින් මේවා කියන්නේ හතුරු තෝරගන්න ඔය ඉස්සරනම් කුඩු ගහන්න පුරුදු වෙච්ච බොල්ලා මම කියනවා යාළුවෝ එක්ක යනකොට සෙට් එක ගහනවා ඔතන ඉන්න ඔස්තාර කෙනෙක් ඉන්න කවුරුද නේ මිනිහා දිවවල බලාගෙන ඉන්නම බැරි නම් අර වගේ තුන් හිතකවත් තිබ්බ නෑ උගහන එකක් ඇදගනින් පුරුදු වෙන්න එපා කිව්වල මම කියනවා ඒ වගේ හතුරෙක් හම්බුනේ කියලා අද ඇයි ඔබ නවත්ත ගන්න බැරි
හතුරු අඳුරගන්න බලවත් අවුරුදු 16 ගෙනල්ලා ළමයි හාමුදුරුවෝ හයිස් කරනවා කියලා බඩ පොඩ්ඩක් අඩු කරගන්න ඉන්නකොට අක්කා කෙනෙක් කිව්වා හයිස් කරන්න කියලා කේක් වෙනවා ෆෝටෝ ගෑලා විනාශ වෙලා ඉන්නේ කියනදලු ළමයි මම කියන්නේ දිනන හතුරු වඳුරගන්න ජීවිත විනාශ වෙන්නේ ඉස්සරලම අපි වරදට පොළඹව ගන්න කවුද ප්‍රතිලන් බැහැරිච්ච පැටියෙක් කියනවා අවුරුදු 10යි 18යි මහා වයසක් නැහැ දෙති දෙකක් දීලා කිව්වොත් දෙකම දාන්න එපා එකක් දාපුවම උඹට වැඩි වෙයි කිව්වා. උපදෙස් දෙනවා නැති මාත්‍රා. දැන් හඳුර ගන්න අපිට හරියන්න අපිට ආශිර්වාද වෙන්න අපිට ගොඩ යන්න වරදෙන් මුදව ගන්න කවුද ඉන්නේ? මිතුරු වෙසින් බහුතරයක් ඉන්නවා අපි හතුරු සංසාරේ තොට කවදාවත් හරියන්න බෑ කියන මිනිස්සු ඉන්නවනේ කොහොම හරියන්නේ පිටුදු වරද්දන්න බලාගෙන එදින මතක තියාගන්න සත්පුරුෂෝ විතරක් ඇසුරු කරන සත්පුරුෂෝ සේවමයි කරලා අනුමෝදන් කරමු අවතන් නුවන්ට පින් අනුමෝදන් කරමු අපේ සත්පුරුෂ බවට පත් වෙමු පරිවර්තනය වෙමු කවදාවත් සංසාරේ යම්ලාට තාත්තලාට වෙලක් දුක කරදරයක් නම් හැදෙන්න එපා මම මගේ හදවතින්ම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා සසර වසන දුරු නිවන් දකින දුරු අකල් මරණයක් සහ පිපාසාවකටපත් නොවේවා ගොදුරු නොවේවා කවදාවත් දුගතිය නොඉපදේවා සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා සාදු 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 කියලා පිපෙත් අනුමෝදන් වෙමු. කොහොම වැදගත් ආශිර්වාද කරනකට අදාළ සියලු දෙනා එක්කම මම කතා කරලා යන්නේ. හැම කෙනෙක් එක්කම කතා කරනවා සියලු දෙනාට දීර්ඝායු වේවා සාදු සාදු